කොහොමද මම හිත හදාගන්නේ? මගෙන් ගොඩාක් වෙලාවට අහන ප්‍රශ්නයක්. අපි හැමදාම කියනවා අතාරින්න හිත හදාගන්න කියලා. හැබැයි අපි කියන්නේ නෑ කොහොමද අතාරින්නේ? කොහොමද හිත හදාගන්නේ? අද අපි කියමු. මේකට උත්තර දෙනකොට හිත හදා ගැනීම සම්බන්ධව කවුද හිත කියන එක අඳුරගන්න. හිත කියලා කියන්නේ හිතේ කොටස් 3ක් තියෙනවා. ඉනෝකා ඔයාට වැඩි ආදරේ. ඔයාට හුඟක්ම ආදරේ. ඔයාට සදාකාලික ආදරයක් තියෙන. ඔයා මැරුණත් ඒ ආදරේ අතරින් නැති කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඔයාගේ සුපහන් සිත කියන එක. ඔයාගේ සුපහන් සිත කියලා කියන්නේ ඔයාගේ සිතේ තියෙන උත්තරීතරම தත්ත්වය. ඇත්තටම අම්මගේ කුසට ඉස්සල්ලාම ආවෙත් එයා. බොඩි එකෙන් අනිත් හිත නැති වෙනවා. උඩු හිත ඔය හිතන මම කියලා හිතාගෙන ඉන්න හිත. මම ඉන්නෝකා මම මෙහෙම කෙනෙක් කියලා දැන් ඉන්නවනේ මේ ඊගෝ එකක් තියෙනනේ. ඒකට අපි කියනවා අහංකාරය කියලා. මේ අහංකාරය කියලා කියන්නේ ඒක උද්දච්චකම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම කියන කෙනා. මේ මම කියන කෙනාටයි දුක හිතෙන්නේ. මටයි දුක හිතෙන්නේ. මට දුක හිතෙන හින්දා තමයි අපිට මේක ප්‍රශ්නයක් වෙන්නේ. හිත හදාගන්න අමාරුයි. හැබැයි අපි තුල අර දෙවියෝ ඉන්නවා කියලා දැනුනම ඒ වගේ දිව්‍යත්වයක් අපි තුල තියෙනවා කියලා දැනුනම සුපහන් සිත තියෙනවා කියලා දැනුනම ඔයාට වැඩිපුරම ආදරේ කෙනාට ඔයා ආදරේ වෙන්න පටන් ගත්තම ඔයාට වැඩිපුරම ඔයා වෙනුවෙන්ම ජීවත් වෙන ඔයාට ආදරේම කෙනා වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න පටන් ගත්තම හිත හදා ගැනීම හරි ලේසියි. මේක හැමතිස්සෙම ඒ හින්දා තමයි කියන්නේ හෝපොනොපොනෝ ක්‍රමේ ප්‍රැක්ටිස් කරන්න කියලා. සර් හැබැයි අපි ගොඩක්ම ආදරය කරන කෙනා අපිව දාලා ගියොත් ඉතින් ගොඩක්ම ආදරය කරන කෙනා ඔයව දාලා යන්නේ නැහැනේ කවදාකවත්. නෑ අපි ආදරේ හැබැයි අපිට ආදරේ නෑ. ඉතින් ඒක වෙන්නේ අපි ආදරේ කළ යුත්තේ කාටද? අපි ආදරේ කළ යුත්තේ වාට හැමදාම ආදරේ කරන කෙනා. මොකද මේ ආදරේ කවදාකවත් බූට් එකක් ලැබෙන්නේ නැති ආදරයක් ඉන්නෝක. ඒ කියන්නේ ඔයා ඔය හිතුවට මම මෙයාට තමයි මං ආදරේ කියලා. ඒ කියන්නේ දැන් ඔයාට ඒවල තියෙන ප්‍රශ්නත් තුනක්ම ඒ වුණාට ඒක ඇත්ත ආදරයක් නෙමෙයි. මොකද ඒ ආදරේ මරණය දක්වා විතරයි. ඒ ආදරේ මරණය දක්වා විතරයි. ඊට පස්සේ මරණයෙන් පස්සේ එයා ලබනාත්මේ උපදින්නේ තාත්තා විදියටද තරහකාරයෙක් විදියට ටීචර් විදියටද කවුරුත් දන්නේ නැහැ. හැබැයි මේ ආදරේ සදාකාලික ආදරයක්. ඇත්තටම ඔයා ඒ කියන්නේ ඔබේ සුපහන් සිතට ඔබේ අධ්‍යාත්මයට ආදරේ වුණාම විතරයි ඔබට ආදරයක් බෙදන්න පුළුවන්. ආදරේ මලක් නම් නෙලා ගන්න එපා. ඒක පිපෙන්න දෙන්න. ඒකයි යෝෂොත් කියන්නේ. ඒ කියන්නේ ආදරේ නරක දෙයක් නෙමෙයි. ආදරේ බෙදන්න, ආදරේ පතුරවන්න, ආදරේ හැමෝටම දෙන්න. හැබැයි මම ආදරේ ඉල්ලගෙන ඒක ලෝභකම් කරමින් මගේ කරගන්න ගියාම තමයි ප්‍රශ්න සේරම ඇති වෙන්නේ. ඔව්. ඒ කියන්නේ මට ආදරය කරන අයට මමත් ආදරේ නම් කවදාවත් ඔයම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මට ආදරේ කරන අයට විතරක් නෙමෙයි. මට ආදරේ නොකරන මට තරහ මට වෛරෙන් ඉන්න අයට පවා ආදරේ බෙදන්න. ආදරේ බෙදන්න. මොකද ආදරේ කියන එක කොච්චර වටිනවද දිනෝකා? ඔව්. මම හිතන්නේ වටිනාම දේ මේ ලෝකේ තියෙන. ඔව් ඇයි ඒකේ වටිනාකම තියෙනවා කියලා ඔයා දන්නවද මෙහෙම හේතුවකුත් තියෙනවා කියලා? ප්‍රශ්න එනවා නේද මිනිසුන්ට? ප්‍රශ්නෙන්නේ ඇයි විසඳන්න බැරි නම් විසඳන්න බැරි ගැටලු වලට තමයි ප්‍රශ්න කියලා කියන්නේ. හැබැයි හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන්. විසඳීමේ ශක්තිය එන බෙහෙත තමයි ඔළුවේ ඔක්සිටොසින් කියලා කියන්නේ. මේ ඔක්සිටොසින් කියන අම්ලය කිමිකල් එක ඔළුවේ තියෙනකොට හැම ප්‍රශ්නයක් දිහාම විසඳුමක් එක්ක තමයි එන්නේ. හරියට අර ඉබ්බෝ එන්නේ නෑ වගේ මාකට් එකට යතුරු නැතුව. සොලියුෂන් එකක් තියෙනවා. මේක පේන්නේ ඔක්සිටොසින් ඔළුවේ තියෙනවා නම් විද්‍යාත්මක එහෙමයි. ඔක්සිටොසින් හැදෙන්නේ ආදරේ වුණාම. දැන් අම්මා කෙනෙකුට කිරි එරෙන්නේ නැහැ ඔක්සිටොසින් නැත්තම්. ඉතින් මේ කිරි එරු නැති අම්මා කෙනෙකුට දෙන්නෙත් ඔක්සිටොසින්. ඔක්සිටොසින් හැදෙන්නේ කරන හැම දෙයකටම හම්බෙන හැම කෙනෙකුටම ගහට කොළට පරිසරයට පවා ආදරේ දුන්නාම. ආදරේ අපි ඒ වගේ ටිකක් හැමෝටම දෙමුද සර්? මේ මොහොතේ ඔයාට පේන්න ඉන්න හැම කෙනෙකුටම ආදරේ බෙදන්න. ආදරේ ලබා දෙන්න. හැබැයි ඒක අර අල්ලගන්න යන මගේ කරගන්න ඕන ආදරයක් නෙමෙයි. ඒක දෙන්න ඕන දෙයක්.